අද වෙද්දි ගොඩක් දෙනා තම ජීවිතේ විශාල කාලයක් ගෙවන්නේ වැඩ කරන තැන්වල. ඒක නිසාම එකම කාර්යාලයේ වැඩ කරද්දි ආදර සම්බන්ධතා හැදිලා යන එක 아무තු දෙයක් නෙමෙයි. ඒත් කාර්යාල ආදර සම්බන්ධතා පවත්වාගෙන යනකොට වඩා සැලකිලිමත් වීමටත් වෘත්තීයත්වයේ තහවුරු කරගෙන යාමත් අවශ්‍යයි. වැඩ සහ පුද්ගලික ජීවිත අතර සම්බන්ධතාවක් ගොඩ නැගුණත් ඒකේ ක්‍රමවත් සීමා සහ සාමකාමී ලිමිට්ස් තිබුණොත් දෙකම සුබදායකව ගොඩනගා ගන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි අපි හිතුවේ අද ඔයාලා එක්ක බෙදා ගන්නවා කියලා ඔෆිස් එකක තියෙන ප්‍රේම සම්බන්ධතාවක් වැඩවලට බාධාවක් වෙන්නේ නැතුව කාගෙන්වත් කතාවක් අහගන්නේ නැතුව කරගෙන යන්නේ කොහොමද කියන එක. වැඩවලදී වෘත්තීයව හැසිරෙන්න. කාර්යාලයේ ආදර සම්බන්ධතාවක් පවත්වාගෙන යන එකේ ප්‍රධානම කරුණක් තමයි වැඩ ස්ථානයේදී වැඩි වශයෙන් වෘත්තීය කටයුතු පමණක් කරගෙන යන එක. ඔබගේ ආදර සම්බන්ධතාව කාර්යාලයට ගෙන ආවොත් ඒ අවස්ථානුකූලව සහ වෘත්තීය පරිදි පවත්වාගෙන යාම වැදගත්. කාර්යාලයේ පෙම් සම්බන්ධතාව ගොඩනැගුණේ නැතත් ඒ සම්බන්ධතාව පවත්වාගෙන යන්න ඕන සාමකාමී සීමා ගැන කතා කරගන්න. වැඩ කරන වෙලාවේදී වෘත්තීය ලෙස හැසිරීම ආදරය සහ වැඩ අතර යහපත් සම්බන්ධතාවක් තහවුරු කරගන්න එක හරිම වැදගත්. සීමා සැකසීම සහතික කරගන්න. කාර්යාල ආදර සම්බන්ධතාවක් පවත්වාගෙන යද්දී වැඩ සහ පුද්ගලික ජීවිතය අතර හොඳ සීමාවන් තියාගන්න එක අත්‍යවශ්‍යයි. ඔබගේ සහකරු සහකාරිය සමග විවිධ පරිදි ආරක්ෂාකාරී සීමා සැකසීම් කර ගැනීම වෘත්තීය සාර්ථකත්වයටත් ආදර සම්බන්ධතාව සුරැකීමේදීත් වැදගත්. අනවශ්‍ය ආරවුල් වැඩි කරන්න පුළුවන්. වැඩ කරන විට ආදරය පරිසරයට බාධා නොවන පරිදි ඉදිරියට ගෙන යන්න. ඒ වගේම තමයි පෞද්ගලික ජීවිතයේ ගැටලු ඔෆිස් එකටවත් ඔෆිස් එකේ ප්‍රශ්න පෞද්ගලික ජීවිතයටවත් අරගෙන එන්නේ නැති තාක්කල් ඔයාට ගැටලුවක් වෙන්නේ නැහැ. කාර්යාල කටකතා වලින් වැළකී සිටින්න. කාර්යාලයක ආදර සම්බන්ධතාවක් ඇති වුණොත් ඒ ගැන කටකතා මතුවීම සාමාන්‍යයි. එහෙත් එවැනි කටකතා බොරු වලින් ඔබේ ආදර සම්බන්ධතාවට වෙන්න පුළුවන් හානි අවම කරගන්න ඔයාලා දෙන්නටම පුළුවන් වෙන්න ඕන. හැකි පමණින් පුද්ගලිකත්වය ආරක්ෂා කරගන්න. ඒ වගේම තමයි කාර්යාලයේ කට්ටිය අතර බෙදා ගන්න ඕන දේවල් මොනවද නැද්ද කියන එක ගැන හරි වැටහීමක් ගන්න. කාර්යාලයේ වැඩ කරන කාලය තුල වැඩ සහ පෞද්ගලික ජීවිතේ වෙනම තබා ගැනීම වඩා වැදගත්. ගැටලු වෘත්තීය ලෙස පාලනය කරන්න. ආදර සම්බන්ධතාවක් තිබුණත් ගැටලු ඇති වෙන්න පුළුවන්. එහෙත් එවැනි ගැටලු කාර්යාලය තුලදී විසඳ ගන්න හදන එක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. පුද්ගලික ගැටලු සහ කාර්යාලයේ වැඩ බෙදීමේදී වැඩ කටයුතු කාර්යාලයේම තබා ගැනීම වැදගත්. ඔයාලා දෙන්න අතර හොඳ සම්බන්ධතාවක් තේරුම් ගැනීමක් සහ කමියුනිකේෂන් එකක් තියෙනවා නම් පුද්ගලික ගැටලු වැඩවලට බලපාන්නේ නැහැ. ඒක වැඩ සහ පෞද්ගලික සම්බන්ධතාව වෘත්තීයව පවත්වාගෙන යන්නත් ගැටලු වලට නිසි විසඳුම් ලබා ගැනීමටත් වැදගත්. සම්බන්ධතාව කෙලවර වුණොත් ආදර සම්බන්ධතාවක් පවත්වාගෙන යනවා වගේම තමයි ඔෆිස් එකේදී ඇතිවන ආදර සම්බන්ධතාවක් මගදී බ්‍රේක් වෙන්න උනත් ඉඩක් තිබෙන බව අමතක කරන්න හොඳම නෑ. එහෙම වෙලාවක අතන මෙතන අරයා මෙයා එක්කලා ඔයාගේ පරණ කාර්යාලීය පෙම්වතා පෙම්වතිය ගැන ඕන නැති ඕපදූප කතා කරන්න යන්න එපා. ගස්සන ඔරවණේව තියාගන්න එපා. ඒව ඔයාලගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ධ ප්‍රශ්න බව අමතක කරන්න එපා. සම්බන්ධතාව තිබුණත් නැතත් ඔයාලා දෙන්නගේ ඔෆිස් එකේ වැඩ වෙනද වගේම ලස්සනට ගලා යන්න ඕන බව මතක තියාගන්න. ප්‍රොෆෙෂනල් වෙනවා කියන්නේ අන්න ඒක. හැඟීම් වලට මුල් තැන දීලා වැඩ කරන්න බැරි බව මතක තියාගන්න. කාර්යාල ආදර සම්බන්ධතාවක් පවත්වාගෙන යන එකේදී ආදරය සහ වෘත්තීය ජීවිතය අතර සංසුන් සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට අවශ්‍යයි. සීමා සැකසීම් කරගෙන වෘත්තීයව ගැටලු පාලනය කරගෙන ආදරයත් වැඩත් සමබරව කරගෙන යන එක ඔබට වෘත්තීයත්වයටත් පුද්ගලික සම්බන්ධතාවයටත් සාර්ථකත්වයක් අරගෙන එන්න පුළුවන් ක්‍රම කිහිපයක්. ඉතින් අමතක කරන්න එපා. සැබෑ ප්‍රේමය කාර්යාලයේදී වුණත් හමු වෙන්න පුළුවන්. හැබැයි ආදරේ වැඩේ පටල ගන්න නැතුව ඉස්සරහට යන්න එක ඔයාගේ අතේ තමයි තියෙන්නේ. සාර්ථක ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මෙවැනි වැදගත් වීඩියෝ ඉදිරියටත් නැරඹීමට අපගේ ඩියර් 7 YouTube නාලිකාව subscribe කර bell icon එක click කරන්න.